සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ගමක් මැදින් යනකොට පිට්ටනියක ළමයි ටිකක් සෙල්ලම් කරනවා. ඒ ළමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සනයි, කටහඬ මිහිරි, සැලලිහිණියෙක් වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක ළමයි ටික දුවගෙන ඇවිල්ලා ලස්සන සාදු කියලා වැන්දා. එතකොට එක කළු පාට කිට්ටු හොටු පෙරිච්ච කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල එන්නේ නැහැ. සිවුර දකින්නට අහක බලා ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටගෙන ඉඳින්දිම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනන්ත සමාධියෙන් ඒ දරුවාගේ සසර බැලුවා. කලින් ජීවිතේ නිරේ හිටපු කෙල්ලෙක්. ඊට කලින් ආත්මවල බොහෝ කාලයක් නිරේ ඉඳලා තියෙනවා. රහතන් වහන්සේලාට ගරහලා. රහතන් වහන්සේලාට ගරහපු අයට සිවුර දකින්නට කිලින් බලන්න බෑ, අහක බලා ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මේ කෙල්ල දැන් මරණින් මත්තේ කොහේ යයිද? පේනවා නිරය, පේනවා මහා නිරය පේනවා. අනේ මේ අහිංසක කෙල්ලට පිහිට වෙන්න බැරිද? පුළුවන්. පුතේ අර ළමයිට කියනවා පැටවුනේ අන්න අර චූටි දෝනිගෙන්ට කියන්න වඳින්න කියලා. අර ළමයි කියලා ගිහිල්ලා කිව්වා මේ අන්න ලස්සන සාදු ඉන්නවා වැඳපන්. ඒ කියලා අහක බලා ගත්තා. ස්වාමීනි මෙයා එන්නේ නෑනේ. බලෙන් අරගෙන එන්න පුතේ. අර පොඩි එවුන් ටික වට වෙලා අර කෙල්ල උස්සගෙන ඇවිල්ලා වැඳපිය කියලා වැඳෙව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේට බලෙන් වැඳෙව්වා. සාරිපුත්ත මුනිදුන් සුවපත් වේවා කියලා වැඩම කළා. ওই කෙල්ල පස්සේ කාලක වසංගතයක් ඇවිල්ලා මැරුණා. මැරිලා නිරේ යන්න හිටපු කෙල්ල සාරිපුත්ත මහරහතන් වහන්සේට බලෙන් වැඳ පිනට പ്രേත ලෝකෙ ඉපදුනා. නිරේ නොයා බලෙන් වැඳ එකක් නිසා. ඒ പ്രേතාත්මයන්ට උපාසකවරු ටිකක් මුණ ගැහුණා. ඒ උපාසකවරු പ്രേතිගෙන් විස්තර ඇහුවා. പ്രേති කිව්වා Tamanට පින් පිනිස දානයක් දෙන්න කියලා. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේට දානයක් දීලා ප්‍රේතියට පින් අනුමෝදන් කරනකොට ප්‍රේතිය പ്രേතාත්මෙන් චුත වෙලා දිව්‍ය ආත්මයක් ලැබුවා. ඒ දේවතාවිය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනකොට සෝතාපන්න ඵලයටපත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර කරුණාවකින්ද උදව් කළේ. නිරේ යන්න හිටපු කෙනෙක් ගොඩ ගත්තා. බලෙන් වැඳ පින එහෙමනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට බලෙන් වැඳලා එච්චර ලොකු ගමනක් ගියා නම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට නොතේරි වැඳත් කොහොම පිනක්ද?